ගැටලුව ඇති වෙන්නේම එක සීමාවක් පැනීම තුළින්. මේ සීමාව තමයි ඉවසීමේ සීමාව. ඊළඟට යම්කිසි මේ ලෝකේ විවාහයක් කඩාකප්පල් වුණා නම් ඒත් ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. ආයතනයක යම් ගැටලුවක් තියෙනවා නම් ඉවසීම ඉක්මවා ගිහිල්ලා. රණ්ඩු සරුවල් බැනුම් දෙඩුම් මේ ඔක්කොම ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. එතකොට ඔබ කල්පනා කරන්න සාමාන්‍යයෙන් හිරගෙවල් වල මිනිස්සු ඉන්නවා. ওই හිරගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙන් 99%ක්ම යම් සීමාවක් ඉක්මවා ගිහිල්ලා. ඒ තමයි ඉවසීමේ සීමාව. ඉතින් ඒ නිසා එතකොට මේ ඒකට හේතුව තමයි යාලා ඉවසීමට සීමාවක් පනවාගෙන